කොහෙන් ගියත් ප්‍රොෆිට් එකක් එන විදිහට තමයි මේ එජ්ජින් එක වැඩ කරන්නේ. සාදරයෙන් පිළිගන්නවා හැම කෙනෙක්ම අපේ ප්‍රොෆිට් හබ් සයිට් එකට. ඉතින් ඔයාලා දකින්න ඇති අපි අපේ වෙබ්සයිට් එක version 3 වලට අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් දැකපු නැති කුඩ දේවල් මේ ලංකාවේ අපි ඇඩ් කරලා තියෙනවා. ඉතින් අපි අලුතෙන්ම ඇඩ් කරා මාකට් ඇනලයිසිස් කියලා සෙක්ෂන් එකක්. මේකේ තියෙනවා එජින් කියලා තැන. එජින් එකේදී වෙන්නේ ඕවර් අන්ඩර් අපි කැටගරි එක ගමු. මෙතන තියෙනවා ඕවර් අන්ඩර් රයිස් ෆෝල් ටච් නෝට් ටච්. එතකොට ඕවර් අන්ඩර් කැටගරි එකෙන් ගත්තොත් එහෙම ඕවර් එකටත් කොන්ට්‍රැක්ට් එක ගන්නවා අන්ඩර් එකටත් කොන්ට්‍රැක්ට් එක ගන්නවා. මේ දෙකම එකපාර තමයි ගන්න. එතකොට ඔයාලට දකින්න පුළුවන් වෙනවා ඕවර් කොන්ට්‍රැක්ට් එකයි අන්ඩර් කොන්ට්‍රැක්ට් එකයි දෙකම එකට ගද්දී ලොස් එකක් එක්ක යන්න පුළුවන් අනිත් එක්ක වින් එකක් යන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද අපි මේක වැඩ කරන්න කියන එක. දැන් ඔයාලට පේනවා ඩොලර් 3.94යි තියෙන්නේ. ස්ටේක් එක විදියට මම ඩොලර් එකක් දානවා. මම එක රන් එකක් දෙන්නම්. මෙතන execute over under edge කියලා තියෙනවා. මෙන්න මේක උඩ ක්ලික් කරපුවාම මේ විදියට ඔටෝමැටිකලිම කොන්ට්‍රැක්ට් එක ගන්න. දැන් ඔයාලට දකින්න පුළුවන් over under කොන්ට්‍රැක්ට් දෙකම ගත්තා. එතකොට එක කොන්ට්‍රැක්ට් එකක් වින් කරා අනිත් කොන්ට්‍රැක්ට් එක ලොස් වුණා. එතකොට ලොස් වුණ කොන්ට්‍රැක්ට් එකෙන් වින් වුණ කොන්ට්‍රැක්ට් එකේ 0.750ක් කපාගෙන අපිට මෙතන පේනවා 0.716ක ප්‍රොෆිට් එකක් අපිට දුන්නා. ඉතින් කොහෙන් ගියත් ප්‍රොෆිට් එකක් එන විදිහට තමයි මේ එජ්ජින් එක වැඩ කරන්නේ. දැන් මම ඔයාලට මේක රීසෙට් කරලා මම දැන් කොන්ට්‍රැක්ට් පහක් රන් කරන්නම්. ඔන්න පළවෙනි එක රන් කරනවා. ඔන්න දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක. දවාට පේනවා අපිට 0.80ක ප්‍රොෆිට් ගේන් එකක් ආවා. අපිට තිබ්බේ 3යි ගාණක්. අපිට දැන් 4.90ක් මේ account එකට ඇඩ් වෙලා තියෙනවා. ඒකට පේනවා එකක් ලොස් වුණා. නමුත් අපිට මෙතන 0.716ක ප්‍රොෆිට් එකක්. ඒ වගේ 0.716 ප්‍රොෆිට් ගේන් අපිට 5ක් ලැබුණා. ඉතින් මේක ගොඩක් හොඳ ඔයාලට ප්‍රොෆිට් කරන්න පුළුවන් තැන. මොකද ලොස් එකක් වෙනවා වින් එකක් වෙනවා. දෙකම එක කොන්ට්‍රැක්ට් එකේ තමයි ගන්න. ඒකට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලට ගේන් කරගන්න පුළුවන් ඔයාලගේ account එක හිමීට දැන් අපිට 4.90ක් තියෙනවානේ. මම මේක රීසෙට් කරගෙන දැන් අපි ආපහු සැරයක් බලමු. තව කොන්ට්‍රැක්ට් පහක් රන් කරමු. ඔන්න දැක්කනේ කොන්ට්‍රැක්ට් පහක් රන් කරා. දැන් මෙතන පේනවා කොන්ට්‍රැක්ට් 10ක් රන් වුණා කියලා. නමුත් ඇත්තටම අපි රන් කරේ කොන්ට්‍රැක්ට් 5යි. නමුත් බොට් කැහැටියට මෙයා කොන්ට්‍රැක්ට් තව 5ක් වැඩිපුර ගන්නවා. මොකද ඕවා අන්න කියන දෙකටම ගන්න ඉන්නේ. එතකොට දැන් ඩොලර් 3යි ගාණක් තිබ්බ account එක තමයි මේ අපි 0.780 ගානේ දෙකක් හදලා 5.70 කියන තැනට ගෙනාවා. ඉතින් හරි විදිහට පාවිච්චි කරොත් ඔයාලට මේකෙන් දවස ගාන කිසි ප්‍රශ්නයක් නැතුව හරියට හදා ගන්න පුළුවන්. තමුගේ කැපිටල් එකට හරිය වෙනට දවසේ ප්‍රොෆිට් ගේන් එක ගන්න. මේ දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් කියවලා බලන්න. තව මේකේ තව ගොඩ දේවල් තියෙනවා. අපි අලුතෙන් ඇඩ් කරලා ඒ හැම දෙයක්ම ඔයාලට හරියට කියලා දෙන්නම්. කොහොමද වෙන්නේ කියන එක තාම අප්ඩේට් එක කරගෙන යන ගමන් නිසා. ඔය කියලා දුන්නේ මෙන්න මේ එජින් කියන එක කොහොමද වැඩ කරන්නේ කියන. ඒතකොට මේ විදිහම තමයි රයිස් ෆෝල් දැම්ම. රයිස් එකටත් කොන්ට්‍රැක්ට් එකක් ගන්නවා. ෆෝල් එකටත් කොන්ට්‍රැක්ට් එකක් ගන්නවා. ඔයාලට පුළුවන් මෙතනින් මාකට් එක ඔයාලා කැමති මාකට් එකක් වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එජින් කියන අපේ මේ අලුතෙන්ම හඳුන්වලා දුන්න කැටගරි එක වැඩ කරන්නේ.